කවුරු හරි දෙන හොඳ අවවාදයක් ඒක පිළිගන්නේ නැතුව ඉන්න එක අකීකරුකම කියමුකෝ. ඒක සමහර වෙලාවකට හිතනවට වඩා භයානක වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම. ඒකේ ප්‍රතිවිපාක දරුණුයි. අද අපි කතා කරන්නේත් අන්න ඒ වගේ කාරණයක් ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර වේලුක ජාතකය. ඒක තමයි අපේ මූලාශ්‍රය. වේලුක ජාතකය. එකෙන් කියවෙන්නේ අර නුවණින් දෙන අවවාදයක් ගණන් නොගැනීමෙන් වෙන දේ ගැන නේද? හරියටම. අපි අරමුණත් මේ ජාතකයේ ඇසුරෙන් අකීකරු භික්ෂුවක් ගැනයි, එයාගේ අතීත කතාවයි, අර අවවාද නොපිළිගැනීමේ විපාක ගැනයි ටිකක් ගැඹුරින් බලන එක. ඔව්. එතකොට මේක පටන් ගන්නේ වර්තමාන කතාවකින්. ඒ කියන්නේ බුදුන් වහන්සේ ඉන්න කාලේ. ඔව්. සවැත් නුවර ජේතවනාරාමේ හිටපු අකීකරු භික්ෂුවක් ගැන. එයා කවුරු මොනවා කිව්වත් අහන්නෙම නැහැ. තමන්ගේ හිතේ දෙමයි කරන්නේ. ඒක අනිත් භික්ෂූන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් යාලා අර භික්ෂුවව අරගෙන යනවා බුදුහාමුදුරුවෝ ගාවට. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා. උන්වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව ඔබ කිසිම අවවාදයක් පිළිගන්නේ නැහැ කියන එක ඇත්තද කියලා. ඉතින් අර භික්ෂුවත් එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්නවා. ඒ කියන්නේ එයා ඒක පිළිගන්නවා. ඔව්. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ කියන්නේ ඔබ මේ වගේම අකීකරුකම නිසා පෙර ආත්මයකත් විනාශ වුණා කියලා අර අතීත කතාව ගැන හැර දක්වන්නේ. අතීත කතාව. එතනදී බෝධිසත්වයන් වහන්සේ. එහෙම නේද? ඔව්. බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ කාසි රටේ කියන්නේ ධනවත් පවුලක ඉපදිලා පස්සේ ගිහි ජීවිතය අතහැරලා හිමාලයේ ඍෂිවරයෙක් වෙලා ඉන්නේ. තවුසෙක් විදිහක. තවුසෙක් විදිහක. එතුමා වටේ 500ක් විතර තවත් තවුසන් ඉන්නවා. හරි. ඉතින් මේ තවුසන් අතර ඉන්නවා එක්කෙනෙක් දවසක් එයාගේ කුටියට විෂගෝර සර්ප පැටියෙක් එනවා. සර්ප පැටියෙක්. ඔව්. පුදුම දෙයක් කියන්නේ මේ තවුසට හිතනවා අනේ මේ මගේ පෙර භවයක පුතෙක් වෙන්න ඇති කියලා. එහෙම හිතලා අර සර්ප පැටියව උණ බම්බුවක දාලා හදාගන්න පටන් ගන්නවා. මොකක්? සර්පෙක්ව පුතෙක් වගේ හරිම පුදුමයි. ඒක තමයි අර බැඳීම. ඉතින් අනිත් අයත් සර්පයාට වේලුක කියලත් තවුසට වේලුක පියා කියලත් නම දානවා. වේලුක. හරි. ඉතින් බෝසත් ඍෂිවරයාට මේක ආරංචි වෙනවා ඇතිනේ. ඔව් ආරංචි වෙලා වේලුක පියාව ගෙන්නනවා. ගෙන්නලා බොහොම කාරුණිකම අවවාද කරනවා. තාපසයා ඔය සර්පයන්ව කවදාමත් විශ්වාසයට ගන්න එපා. උන්ගේ ස්වභාවය දරුණුයි. අනතුරක් වෙන්න කලින් වහාම ඒ සතාට කැලේට යන්න අරින්න කියලා. හොඳ අවවාදයක්. ඒත් අර තවුසා වේලුක පියා. වේලුක පියා ඒක අහන්නේවත් නෑ. අර පුත්‍ර සෙනෙහස වැඩිකමට එයා කියනෝ අනේ ආචාර්යතුමනි මට ඒක කොහෙත්ම කරන්න අමාරුයි ඒ මගේ පුත්‍රයෙක් වගේ කියලා. ඒ කියන්නේ බෝසතුන්ගේ අවවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හරියටම. ඉතින් ඔහොම කාලයක් යනවා. දවසක් අර තවුසන් පළවැල හොයාගෙන කැලේ ටිකක් දුර යනවා. වේලුක පියාත් යනවා. සර්පයව දාලා යන්නේ අර උණපුරුකේ. එතකොට සර්පයාට කැම නැතුව ඇති. ඔව් දවස් කීපයක් යනකම් කැම ලැබෙන්නේ නැහැ. ඉතින් දවසක් ආපහු එන ගමන් වේලුක පියාට මතක් වෙනවා අනේ මගේ පුතාට කැම දෙන්න බැරි වුණා නේද කියලා. ඉතින් එයා ගිහින් අර උණපුරුකට පුතේ එන්න කැම ගෙනාවා. කිය අත දානවා. අනේ එතකොට මොකද වෙන්නේ? අර දවස් ගාණක් බඩගින්නේ කේන්තියෙන් හිටපු වේලුක සර්පයා කිසිම දෙයක් බලන්නේ නැතුව වේලුක පියාගේ අතට දෂ්ට කරනවා. එතනම ඇදගෙන වැටිලා මැරෙනවා. සර්පයා උණපුරුකෙන් පැනලා කැලේ යනවා. හරිම කනගාටුදායකයි. මුරණ්ඩුකමයි අර අනවශ්‍ය බැඳීමයි නිසා වුණු විපතක්. ඒක තමයි. පස්සේ බෝසත් ඍෂිවරයා අනිත් තවුසන්ව එකතු කරලා මේ සිද්ධිය මුල් කරගෙන ගාතාවක් කියනවා. ඒකේ තේරුම තමයි යමෙක් යහපත හිතාගෙන දෙන අවවාදයක් අහන්නේ නැත්නම් එයා වේලුකගේ පියා වගේම ඒ අවවාදය නොපිළිගැනීම නිසාම වෙනසෙනවා කියන එක. ඒ කියන්නේ හිතවත්කමට දෙන නිවැරදි අවවාදයක්වත් තමන්ගේ මුරණ්ඩුකමට අහක දාන එක කොච්චර අනතුරුදායකද කියන එක. ඔව් අර අධික බැඳීමත් කොහොම විනිශ්චය අන්ධ කරනවද කියන එකත් පේනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ අර වර්තමාන කතාවට මේක සම්බන්ධ කරනවා නේද? චරිත අඳුන්වලා දෙනවා. ඔව් උන්වහන්සේ දේශනා කරනවා අර වේලුක පියා කියන්නේ මේ අකීකරු භික්ෂුව තවුස් පිරිස තමයි දැන් ඉන්න බුද්ධ ශාවක පිරිස. බෝසත් ඍෂිවරයා කියන්නේ තමන් වහන්සේමයි කියලා. එහෙම පහදලා දීලා අර අකීකරු භික්ෂුවට නැවතත් අවවාද කරනවා. භයානකකම අනික අර අනවශ්‍ය බැඳීම නේද? තන නොතන බලන්න නැතුව දේවල් වලට හරි අයට හරි බැඳෙන එකත් විනාශයට හේතුවක් කියලා පේනවා. ඔව් ඒකත් බොහොම වැදගත් කාරණයක්. ඇත්තටම මේක අහද්දි හිතනවා අපේ ජීවිතවලත් එහෙම අවස්ථා එනවා නේද? අපි සමහර විට අකමැති වුණත් අපිට රිදුනත් අපේම හොඳට දෙන අවවාද තියෙන්න පුළුවන්.
ඒක ඇත්ත. ඒ වෙලාවට අර මුරණ්ඩුකම පොඩ්ඩක් පැත්තකින් තියලා ඇත්තටම මේකේ තියෙන හරය මොකක්ද කියලා හිතන්න පුළුවන් නම් සමහර විට ලොකු අනතුරකින් බේරෙන්න පුළුවන් වේවි. ඔව් විවෘත මනසකින් බලන එක වැදගත්. ඒත් එක්කම හිතනවා සමහර විට අමාරුම දේ වෙන්නේ නැත්තේ අර ඇත්තටම යහපතට දෙන අවවාදෙකුයි නිකම්ම අනවශ්‍ය විදියට ඇඟිලි ගහන එකකුයි අතර වෙනස. ඒක හරියට අඳුනගන්නේ කොහොමද කියන එක වෙන්නේ නැති නේද? ඒකත් හිතන්න දෙයක්. මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.